සමහර වේදනාවන් තියෙනවා කඳුළු වලින් පිටගන්න බැරි තරම් බර. දරාගෙන ඉසීමෝන් ඔක්කොම බිඳගෙන හදොතේ ගැඹුරුම පතුලට කඩාගෙනට නේමහ වේදනාවන් ඉස්සරහා මිනිස්සු අඬන්නේ නැහැ, කෑ ගහන්නෙත් නැහැ. ඒ වෙනකොට ඔවුන්ගේ මුළු ලෝකයම තමන්ගේ හුස්ම වැටෙන සද්ද පව ඇහෙන තරමට මහා භයානක නිශ්ශබ්දතාවයකට පත් වෙනවා. ඔයාලට කවදරි දැල්ලා තියෙනවද කිසිම දෙයක් නොදැනෙන හරියට තමන්ගේ ශරීරය තමන්ගේ මනසින් ගැලවිලා ගියව ගැමුතු ශුන්‍ය බව. පොඩි දෙයකටත් හිත රිදෙන්නේ නැති ඒ වගේම ලොකු දේවල් වලට සතුටු වෙන්න බැරි ඉරිවැටුණු ස්වභාවයක් ඇතුලේ පුදුමාකාර නිදහසක්, මුතු සාමකාමී බවක් හැංගිලා තියනා නේද? ඇයි අසීමාන්තික දුකක් අවසානයේ මේ වගේ අමුතු හීනයක් වගේ නිදහසක් දැනෙන්න පටන් ගන්නෑ? අපි මේ අත්දකින්නේ සාමාන්‍ය කම්පනයක් නෙවෙයි. මේක මනෝවිද්‍යාව සල්ලෝකයේ ගැඹුරුම දර්ශනයන් තුළ විග්‍රහ කරන මිනිස් විඥානයේ සංකීර්ණතම මානසික සංක්‍රාන්තියයි. පළමුවෙන්ම අපි මේක මනෝවිද්‍යාත්මකව තේරුම් ගමු. මොලේ ඇමිග්ඩලා කියන කොටස දරාගන්න බැරි තරම් කම්පනයකට ලක් වුණාට පස්සේ හරියට අධි වෝල්ටීයතාවයකට පිච්චිලා යන විදුලි පරිපථයක් වගේ අපේ මොලේ ස්වයංක්‍රීයවම හැඟීම් දෙන්න පද්ධතිය ක්‍රියා විඩීත කරලා දානවා. මනෝවිද්‍යාවේදී මේකට කියනවා ඩිසෝෂියේෂන් කියලා. ඒ කියන්නේ යථාර්ථයෙන් දුරස් වීම කියලා. තවදුරටත් මේ වේදනාව පින්දුම් මනස මුළුමනින්ම විනාශ වෙන නිසා මොලේ විසින් නිර්මාණය කරනවා කෘත්‍රිම නිර්වින්දනයක්. ඒකට තමයි මේ ශූන්‍ය බව කියන්නේ. නමුත් මේ தત્ත්වය තවත් ගැඹුරට විග්‍රහ කරොත් මේ හිස් බවෙන් හුදෙම භෞතිකව දුක් මිනිස්සුන්ටම විතරක් නෙවෙයි. සමාජයේ බෞද්ධයක් හිතාගෙන ඉන්න ලොකුම මිත්‍යාව තමයි විෂාද, ඒව නැත්නම් ડિප්‍රෙෂන් නැතිනේ සල්ලි නැති ප්‍රශ්න තියන අයට විතරයි කියන එක. ඒත් යථාර්ථයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. අපි තප්පරයකට හැරෙමුකෝ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතය දිහාවට. ඕකට කිසිම භෞතික අඩුවක් තිබුණේ නැහැ. අසීමිත ධනය, බලය, ආදරය මේ සියල්ල ඔහුට තිබුණා. නමුත් ඒ රන් මාලිගාව ඇතුලේ සියලු සැප සම්පත් මැද ඔහුවත් වින්දේ පැවැත්ම පිළිබඳ අර්බුදයක්, එක්සිස්ටෙන්ෂනල් ක්‍රයිසිස් එකක්. ජීවත් වීමේ මූලික භෞතික අරගලයෙන්, ඒ කියන්නේ සර්වයිවල් මොඩ් එකේ නිදහස් වුණාම මනස කෙලින්ම හැරෙන්නේ තමන්ගේ ඇතුළාන්තයට. බාහිරින් සියල්ල සම්පූර්ණ වෙලා තියෙද්දී ඇතුළාන්තෙන් දෙන්නේ මා හිස් බව භෞතික දුකින් කෙනෙකුට දෙන්නට වඩා 10 ගුණයකින් දරුණුයි. සමාජය කියන ඔයාලට හැමදේම තියෙන ඉතින් ඔයා සතුටින් ඉන්න ඕනේ කියලා. ඒත් ඇතුළේ මැඩලි ඉන්න කෙනෙක්ට මේ සමාජයේ බලාපොරොත්තු කියන්නේ තවත් එක්ක අදුෂ්‍යමාන වදක කඳවුරක් විතරයි. මේ හිස් බව දරාගන්න බැරිම තැන තමයි සිද්ධාර්ථ කුමාරයා සියල්ල අතහැරලා යන්නේ. මේ සංකල්පය තවත් ගැඹුරට තේරුම් ගන්න නම් අපි වේදික දර්ශනය සහ උපනිෂද් ඉගැන්වීම් දෙසට හැරෙන්න ඕනේ. වේදික දර්ශනය තුළ මේ අන්තගාමී ශුන්‍යත්වය සහ අත්හැරීම දුන්නන්නේ වෛරාග්‍යය කියලයි. මේ ලෝකේ භෞතික දේවල් බැඳීම් සහ සමාජයේ මිනුම්දන කියන හුදු මායාව බව තේරුම් ගත්ත මොහොතේ තියෙන දැඩි කලකිරීම සහ නොයල්ම තමයි වෛරාග්‍යය කියලා අර්ථවත් කරන්නේ. මේකට හොඳම උදාහරණය තමයි භගවද් ගීතාවේ කුරුක්ෂේත්‍ර යුද බිමේදී අර්ජුනට මුහුණ දෙන්න අතිවිශාල මානසික බිඳවැටීම. තමන්ගේම කුරුවරු ඥාතීන් එක්ක යුද්ධ ගන්න වෙලා තියෙනවා කියලා දැක්කම අර්ජුනගේ මුළු ලෝක දෘෂ්ටියම කඩාගෙන වැටෙනවා. ඔව් ආයුධ බිම දාලා යුත රථය මත කඩාගෙන වැටිලා යන්නේ අතිශය දරුණු විෂාදයකටයි. නමුත් මතක තියාගන්න අර්ජුනගේ මේ මානසිකත්වයේ මුළුමනින්ම හිස්සලා ඔහුගේ ඉගයක සම්පූර්ණයෙන්ම කඩාගෙන යනට පස්සේ විතරයි ක්‍රිෂ්ණට පුළුවන් වෙන්නේ මේ විශ්වයේ සැබෑ යථාර්ථය උට අවබෝධ කරවන්න. ඒ කියන්නේ අපේ මනසේ සැබෑ යථාර්ථය දකින්න කලින් අපේ ඇතුලේ තියෙන පැරණි පද්ධති අනිවාර්යයෙන්ම බිඳ වැටිලා සිස්ටම් ක්‍රෑෂ් එකක් වෙන්නම ඕනේ. නමුත් මේ ගමනේදී බොහොම භයානක කඩීමකුත් තියෙනවා. ඔය දකින ඇති සමහර අය ගොඩක් කල් දරුණු මානසික පීඩනයකින් ඉඳලා එකපාරටම හරිම සතුටින් සාමකාමීව ඉන්න පටන් ගන්නවා. මේක හරියට අතිවිශාල සුනාමියක් වෙල්ලට කඩාගෙන එන්න කලින් මූ දෙකපාරටම පස්සට ගිහින් නිර්මාණය වෙන මා පුදුමාකාර මාරාන්තික නිශ්ශබ්දතාවය වගේ. මනෝවිද්‍යාවේදී මේක දකින්න ඉතාමත් අන්තර්දායක රතු නිවේදනයක් විදියටයි. ඒ දන්නවද? ඒ පුද්ගලයා තමගේ මනසත් එක්ක මෙච්චර කරපු මහා යුද්ධය නවත්තලා තමගේ ජීවිතය අවසන් කරන්නේ. එම නැත්නම් සිය දිවි නසා ගන්න ස්ථිර තීරණයක් අරගෙන ඉවරයි. මට හෙට ඉඳන් මේ වේදනාව විඳින්න ඕනේ නෑ. මම දැන් නිදාස් කියන මාරාන්තික සාහනයෝගේ මනසට ෂණිකව දැනෙනවා. ඒ කෘත්‍රිම නිදාස නිසා තමයි යෝන්නේ අවසන් දවස් දෙකේ අමුතු සතුටකින් සාමකාමී බවකින් ඉන්නේ. ඒ වගේම මේ පතුලක් නැති ආගාධය තුළ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බලවත් මාර්ගයකුත් තියෙනවා කියන එක මම ඔයාලට පෙන්වලා දෙන්න ඕනේ. ඒ තමයි මේ වේදනාව නැති ගින්නේ සම්පූර්ණයෙන්ම පිලිස්සලා තමන්ගේ බොරු ඉගෝ එක විනාශ කරගෙන යාළුමති සැබෑ රණශූරයෙක් වගේ අලුතින් ඉපදෙන එක. අපි දුක් විඳින්නේ අපිට අයි මේ කියලා බය දේවල් තියෙන නිසායි. නමුත් අසීමිත දුකකදී පතුලටම වැටුනම අපිට තවත් අයිමින්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අයිමින්න දෙයක් නැති වුණාම මෙතන නිර්මාණය වෙන්නේ පරම නිදාසක්. එහෙම නැත්නම් අල්ටිමේට් ෆ්‍රීඩම් එකක්.
ඉතින් මේ අසීමිත වේදනාව පව් කරගෙන ගින්නේ මුවත් වෙන සැබෑ මිනිස්සු ඊට පස්සේ ලෝකය දකින්න ගන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම මානයකින්. ඔවුන්ට සමාජය අර පස්සෙන් දුවන සල්ලි බලය කීර්තිය කියන කිසිම වටිනාකමක් නැති හිස් දේවල් විතරයි. ඒ වෙනුවට ඔවුන්ගේ ජීවිතේ తాවකාලික බවස යඳුරු යථාර්ථය ඒ විදිහටම ඔවුන් පිළිගන්න පුරුදු වෙනවා. ඔවුන්ගේ පැරණි අනන්‍යතාවය මිය ගින් ඉවරයි. ඒ නිසා ඔවුන්ට පුළුවන් වෙනවා පොඩි කුරුල්ලෙක්ගේ සද්දකින් උදෑසන නමන සීතල හුළඟකින් අඳුරු වාසකෙන් උනා මුළු ලෝකෙම තියෙන උප්පරිම සතුට සහ ගැඹුරු සාමය අත්විඳින්න. ඔවුන්ට තවදුරටත් රිදවන්න කිසිම දෙයකට බෑ. වේදනාව කියන්නේ ශාපයක් නෙවෙයි. ඒක වගේ මනසේ මෙහෙයුම් පද්ධතිය මුළුමනින්ම යාවත් කාලීන කරන දිව්‍යමය ගින්නක්. ඔය ඒ ගින්නෙන් අළු වෙලා අතුරුදාන් වෙලා යනවද නැත්නම් ඒ ගින්නෙන් පන්නරේ ලබාගෙන කිසිම දෙයකින් බිඳවට්ටන්න බැරි ආත්මයක් විදියට එළියට එනවද කියන එක තීරණය වෙන්නේ ඔයාගේම අත් දෙකෙන්. මේ අඳුරට බය වෙන්න එපා. මොකද ඔයා ඔය හොයන සැබෑ නිදාස ඇංගිලා තියෙන්නේ ඔයාලට දරා ගන්න බැරිම වුණු ඔයාගේ මහිමීම ඇතුලේ. මගේ නම දෙනෙත් සඳුරන් අදට මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. එහෙනම් මගේ ඊළඟ වීඩියෝ එක එනකම් පරිස්සමෙන් ඒ වගේම ප්‍රඥාවන්තව ඉස්සරහට යන්න කියලා ඔයගොල්ලන්ට සුබ පතනවා. සුබ දවසක්.